good morning මේ අද හදිස්සිය කරන වීඩියෝ එකක්. ඒ කියන්නේ ඔයගලන්ට මේක වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා මට. කොළඹ යනවා හදිස්සියෙම. යාළුවෙක් ඉබන ගියා. ඒ ගමන් අපි පොර්චුගල් පැත්තට ගිහිල්ලා තව යන්න තැන තියෙනවා මම දැන් කියන්නේ. බලමු. guys දැන් කොළඹ බස් එකකට නැගලා ඉන්නේ. මේ වැඩි වීඩියෝ කරන්න බෑ. තුන් සෙනගක් ඉන්නේ මේ බස් එකේ. ඊට වඩා වීඩියෝ කරන්න බෑ. මේක යනවා තියාගෙන කියලාගෙන යනවා. මේ හැද්දෙන හරිය අමාරුවෙන් ඉන්නේ. මම දැන් කොහේ හරි කන්න නවත්තයි. එහෙම කන්න නවත්තන අපි ආයෙ හම්බෙමු. කොළඹට යනවා කියන්නේ හවස 6:40ට. දැන් කොළඹට ගිහිල්ලා මේ රේල්වේ ස්ටේෂන් එකට ගිහිල්ලා ඊට පස්සේ යන්න තියෙන මීරිකමට කෝච්චිය තමයි. බලමු මොනව කරන්න වෙයිද දන්නේ නැහැ. කෝච්චි කීයද කොහොම වෙයිද දන්නේ නැහැ. බලමු ඉස්සරහට. guys අපි මේ කොළඹින් බැහැලා ඉන්නේ. දැන් යන්න ඕනි වරි කන්න කියලා ඉන්න ඔයගොල්ලන්ට පෙන්නන්න පොඩ්ඩක් මේ දැක්කත්තේ. දැන් යාළුවාගේ දෙට යන්නත් ඕනේ. රේල්වේ ස්ටේෂන් එක යන්නත් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා. එනාලේ නෙළුම්පුරට ආයෙත් ගෙම්මත් තමයි කොල්ල තනියම කොළඹ ආවේ. පට්ට අමුතු මේකක් හොඳේ. මං කියන්නේ ඔයගොල්ලෝ එනකොට තනියම පොඩ්ඩක් ඇවිල්ලා බලන්න. මම පේනවත් දන්නේ නැහැ. මම කියන්නේ මෙච්චර කොල්ලියක් නැහැ. මම වැහෙනවා කියලා මං හිතනවා ඔයගොල්ලන්ට. මේ සුපිරි හොඳයි ආයින් කතා දෙයක් නැහැ. පට්ට මම මේ මෙතනින් බහිනවද නැත්ද කියලා මම කල්පනා කරනවා. අන්න දැන් ඔයගොල්ලන්ට මාව පේනවා ඇති. කොළඹ දැන් ඉන්නේ. පොඩ්ඩක් ගිහලා මොනවද කාලේ ඉන්නේ. කනගම අපිට. පරාදේ තියෙනවද? රජී විද්‍යාලය සහ මොඩර්න් විද්‍යාලය ප්‍රතිසංස්කරණය කරන ඉදිකිරීම අද සිසු වෛද්‍යයට පත් කරනවා. ඊටම පෙරම රත්නපුර ඇමිලිපිටිය ජතුරු මහාවිද්‍යාලයේ, ගුණරත්න විද්‍යාලයේ, බදුල්ල කොටුමුද උඩගම විද්‍යාලයේ, අස්සර සිම්මෝනි දමිළ විද්‍යාලයේ හා මුවකෙලේ දමිළ විද්‍යාලයේ නවීකරණය කරන ඉදිකිරීමද අද සිසු වෛද්‍යයට පත් කරනවා. දේශීය ප්‍රවෘත්ති අවසන් විදේශ පුවත් පරපුරතු වන්න. දේශීය ප්‍රවෘත්ති ඔපෙරේටර් දිනාවේ අම්මඩ උඩ දැන් කාලා කඩේකට යන්න ඕනේ. ඇයිද කන්න ගත්ත ටික ඕක තමයි කන්න තින්නේ බජට් එකේ හැටියට. එහෙනම් අපි කාලා සෙට් එකමු. ගයිස් අපි දැන් ස්ටේෂන් එක කරා යන ගමන් ඉන්නේ. මම දන්නේ නැහැ බං කොහෙද තියෙන කියලා ස්ටේෂන් එක. මම මේ මැප් එක දාගෙන යන්නේ. ඒකේ විදිය දන්නේ නැහැ. අපි බලමුනේ. මේ මම ස්ටේෂන් එක ගිහලා මේ වීඩියෝ කරලා ගන්න. මම පාරේ යනකොට වීඩියෝ ගන්න මම මේ පැත්තේ ඉතර ලොකුට සීන් එක දන්නේ මේ බලමු. අපි ස්ටේෂන් ගිහලා හම්බෙමු. ගයිස් අපි ආවා කොටු ස්ටේෂන් එක ගාවට. මට අතේ වීඩියෝ කරන්න වෙන්නේ නැහැ. මොකද මේ මම යාළුවෙන් අහන්න ඕනේ කොහෙටද යන්න මේ වගේ ටික අහගන්න ඕනේ. ආයෙ අපි මෙතනටම ගිහින් හම්බෙමු. මේ ගයිස් අපි ආවා මේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. නම්බර 2 ස්ටේජ් එකට යන්න කිව්වා. එතනටත් ඇවිල්ලා ඉන්නේ කෝච්චි 7:45 හරි හොම ගන්න. මතක නැහැ. කයින් හරි හර බලමු. වැඩි වීඩියෝ කරන්න බෑ මේ ස්ටේෂන් එකේ. වැඩි වීඩියෝ කරන්න ගියත් නෑ.
සෙනග මාර විදියට අපි ආයේ කෝච්චියට නැගලා කිලෝමීටර් මම වීඩියෝ කරලා ගන්නවා මේ බැරි වුණොත් ආයේ මම එනවා හිට අනිත් හරි උදේ වෙලාවක මම ආයේ කොළඹ එනවා අලුත් එක්ක ඉල්ලා පොඩ්ඩක් පොඩි වටයක් දාලා ඔයගොල්ලන්ට පෙන්නන්න කියනවා බලමු ඉස්සරහට වීඩියෝ මොකද මේක දිග vlog එකක් තියෙයි බලමු ගයිස් කෝච්චිය එනවලු මේ බලමු ආමුණන් එන සලකුණක් නම් පේන්නේ නැහැ බලමු දැන් 7:45 මම හිතන්නේ කෝච්චිය අට රවුන්ඩ් එකක් ඉන්න වෙනවා ඇති අට රවුන්ඩ් එකක් ඉන්න කෝච්චිය මේක ලේසියට ඉන්නේ මේ ගයිස් දැන් බහින්න ළඟයි මේ දැන් මේ ස්ටේෂන් නවත්තලා දැන් ආයි ස්ටේෂන් එක යනවා මං ඉන්නේ ඒකට පස්සේ ස්ටේෂන් එක තමයි බහින්න තියෙන්නේ මේ දැන් යාළුවෝ එන්නම් කියලා කොයි ස්ටේෂන් එක ගාවට මේ උට කෝල් එකක් දීලා බලන්නත් ඕනේ තව විනාඩි 5ක් විතර යද්දී බැහැ ගන්න පුළුවන් වෙයි බලමු මේ අදට මේ vlog එක අදින් ඉවර වෙන්නේ නැහැ මේක දැන් දවස් 3ක විතර vlog එකක් වෙනවා ඒ කියන්නේ ලොකු දිග වීඩියෝ එකක් වෙයි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා අපි කට්ටිය දැන් නෑ ස්ටේෂන් එක ගාවට ගිහිල්ලා ස්ටේෂන් එක බහිනකොට ආයෙ සෙට් වෙමු. හරි. ගයිස් මේ දැන් කෝච්චියෙන් බැස්සා මේ අපි දැන් යනවා ඉස්සරහට. මම පේනවද නැහැ ඔයගොල්ලන්ට. කෝච්චියට ගිහලා ගයිස් පාත් එක්ක යන්න. මේ බලමු අපි. දැන් යාළුවට ගෙන්නන්න කොහමද මෙතට. කෝච්චිය ගියා කෙලකට යනවා ගයිස් කෝච්චිය මේ. කෝච්චිය ගියා. ඔයාලට මම පේනවද දන්නේ මේ දැන් යනවා ඉස්සරහටම මෙහෙම ඉස්සරහටම ගිහිල්ලා කොයි පැත්තකින් ගන්නෑ මේ පාරට බහින්නේ. යාළුවා එන්නම් කියලා කිව්වා මේ හරි ගණේගොඩ ස්ටේෂන් එකේ තමයි ගයිස් අපි ඉන්නේ මේ ගණේගොඩ ස්ටේෂන් එකේ මේ දැන් යාළුවා එන්නම් කියලා කිව්වා මෙතනින් මහ පාරට යන්න තියෙන්නේ අපි යන් එහා පැත්තට අපි එහා පැත්තට ගිහිල්ලා බලමු මේ තියමාරි ගයිස් අර එදා සිරිපාදේ නැග්ගා වගේ තමයි ඔයගොල්ලෝ බැලුවත් දන්නේ නැහැ වීඩියෝ එක මෙතන මේ උඩින් දාන්නම් මම මේ YouTube කාඩ් එක වීඩියෝ එක බලන්න මේ ඉතින් හරතරත් ආවා ඉතින් හයිවේ එකක් යනවා බලමු ලයිව් එකේ තියෙන හයිවේ එක ගියේ පස්සෙන් යනවා කියලා අර ඔලේ කියනවා පිස් එක්ක වගේ මාත් මේ හරි අපි එන එනකොට යාළුවා ගෙදරට ගිහිල්ලා ආයි හම්බ වෙමු. මේ ගයිස් දැන් අර මේ යාට යන්න තියෙන කෝච්චිය කියන්නේ බෙලියත් කෝච්චිය යන්න තියෙන බෙලියත් එකේ සෙකන්ඩ් ක්ලාස්. මේ යන්න තියෙන කෝච්චිය විනාඩි 30ක් පරක්කු වෙනවා කිව්වා. ලංකාවේනේ බලමු. අප්ඩේට්ස් දෙන්නට ඒක යාව ගයිස් දැන් කෝච්චිය එනවා. පැය භාගයයි විනාඩි 5ක් පරක්කු. අනේ ඉවන්ද නැහැ ශ්‍රී ලංකාවේනේ. බලමු සෙකන්ඩ් ක්ලාස් යන්න තියෙන අන්තිම පෙට්ටිය දෙකවා සෙකන්ඩ් ක්ලාස් එක. දැන් මේ ඉවර වෙන දා ඉන්නේ ස්ටේෂන් එකේ. බලමු. මේ ඉන්නද කෝච්චිය දෙන්න.
මේක ටික හාන්සිපුටුවක් වගේ ගයිස් මේ කෝච්චිය මේක මාර්ගයේස් එක. ආයි කොටුවේ සෙට් එක. चेक करना गाइस मैं पहले बार में टिकट चेक करा POC 18 में
අම්මට උඩු පට්ට උසයිනේ. අපි ඇවිල්ලා ඉන්නේ උඩට. අම්මා උළු කොළඹම පේනවා. අම්මට උන් කාපර් එකක් පේනවා. මාරු මාසි. දැන් අපි උඩට බලමු view එක. ini harbor එක යටින් රේල්වේ ස්ටේෂන් එක ini මොකක්ද බලන්න පේනවද නේද නැමක්ක මට අන්න guys කොළඹ බලන්න මේක වටයක්. මේක තව උඩ තියෙනවා නේ. ඉතින් guys ඔන්න අපි කොළඹට එළඹුණට ආවා. පළවෙනි පාර තනියෙන් කොළඹ ආවා. මාරු අම්මට සිරිදේ තියෙන්නේ. දැන් ගයිස් මම හිතන්නේ ෆෝට් සිටිය. අන්න තියෙනවා. අපේන් ෆෝට් සිටිය වෙන්නේ. අතන හාබර් එක. හාබරේ එහාපැත්තේ මේක කද්ද කියලා හිතා ගන්න බෑ මට මන් දන්නේ නැහැ මම කොළඹ ගෙනිත් කියලා මිනිස්සු ඉන්නේ එතන මොකද්ද මේ වෙබ් වගේ අයිටම් එකක් තියෙනවා අනේ මන්දරේ එන අපි පල්ලෙට ගිහලා ආයෙත් ගයිස් අපි යන්න හදන්නේ අපි දැන් ගිහලා මොරි කාලා එහෙම නගිනවා බස් එකේ ගෙදර යන්න මේ කම්මෙල් එක දාගන්න ෆොටෝ එකක් ගන්න දෙයක් නැතුව මම ඉන්නේ මේ කවුරුත් නැහැ මම තනියම යන්නේ අද මේ ඉෂේන ගත්තා ලොකු සනරුත් නැහැ මේ ෆොටෝ එකක් උඩක් ගහ ගන්න පුළුවන් විදියක් නැහැ කොහෙද මේ තනියම අපි කොල්ලොන්ට එන්නේ ජීකුත් නැහැ උන්ට එක එක වැඩ වලට යනවා මම තමයි ඉතින් කාලා කන්නේ ඉන්නේ බලන්න වෙන්නේ යන්න පුළුවන් නේ
ගෝල් ෆේස් එක යනකම් මං ඉන්නේ. වෙන්න අපි දෙන්න අයියා. මොර නැත්තම් මෙච්චර හදල්ලක් ගන්න වෙන්නේ නැහැ අපිට. අපි දැන් යනවා ගෝල් ෆේස් එකට. කාරියක් තියෙනවා. මේ මොර ගන්න ඉන්නේ කියලා. ආයෙ ගන්නනේ ආයෙ කරන්න දෙන්නේ. ආන් දින පෝට් සිටි ගයිස් ඕගලන්ට පේනවා ඇති. පෝට් සිටි. අපි යන් පෝට් සිටි ගෝල් මේ මොකද? පරණ පාර්ලිමේන්තුව. මේ පරණ පාර්ලිමේන්තුව වල ගයිස් පරණ පාර්ලිමේන්තුව. අපි ලේකම් කාර්යාලය දැන්. අරගෙන ඉතින් උතන තමයි. මේකේ පුතු පාවුනේ. ඈ අර පුතු මේ ටීවී එහෙම කඩලා ඒ ගැනදි මන්ද ප්‍රෙසිඩන්ට් හවුස් එක. මෙයා පැත්තේ. පාර්ලිමේන්තුව දෙන අර තියෙන ගයිස් අපි කියන නෙළුම් කුළුන. සෑහෙන දුර ඇවිල්ලා ඉන්න අපේ එතන ඉඳන්. මේ අයියා නැත්තම් මෙච්චර අතලට ගන්න වෙන්නේ නැහැ. එහෙනම් මං ගෝල් ෆේස් එකෙන් හිටියෙත් නැහැ. ගයිස් අපි ආවා ගෝල් ෆේස් එකට. මේ ඔය කොයි කවුරුත් දන්න කන්ටෙන්ට් ක්‍රියේෂන් ලගේ කපල් වල පාරාදීසෙ. ලවර්ස් පාරාදීසෙ. වයිද කපල් කියන්නේ පොඩි ක්‍රියාර. සියාච්චිලා වැදපුවායෙත් ඉන්නවා. මේකේ තමයි අර මේ අපේ කවුද? හැමින්ටන් අයියා ඉන්න අර බොම්බයි මොටයි අංකල් ඉන්නේ. අයි පොඩ්ඩක් බලමු මේ පැත්ත පොඩ්ඩක් ඇවිදලා. අර හරියට යන්න. ගයිස් දැන් අපි ඉන්නේ ගෝල් ෆේස් එකේ. ඔන්න කොළඹ. එනම් කුමාරි කොළඹත් ආවා. මේ ඉන්නේ අයියා. කොළඹත් ආවා ගයිස් කුමාරි. අයි පොඩ්ඩක් මෙතන ඇවිදලා මේ දැන් ඊළඟට යනවා බස් එකට ගෙදර යන්න. මේ ගෝල් ෆේස් එකේ නාන්න බෑ නේද? නාන්න පොට්ටක් ඇත්තම නෑ නේද? නාන්න නෑ බං නානවන ඉතින් පොළොව මේ පැත්තේනේ අනවන නිලාවේ ඊ පැත්ත වගේ යන මේ මෙතන මොකක්ද හදන්නේ? ඔතන අර පාලමක් තිබ්බනේ ඔතනින් අතෙන් යන පාලමක් තිබ්බේ කැල්ල තිබ්බ දැන් ආය කොහොමද අය පොඩ්ඩක් මේ පැත්ත ඇවිදලා ඊට පස්සේ යන් ආයේ කොටුවිස් මේ ස්ටෑන්ඩ් එකට අපි ස්ටෑන්ඩ් එක කියලා සෙට් කරමු. දැන් මෙතන වැඩි වීඩියෝ කරන්න බෑ ෆෝන් එකේ බැටරිත් නැහැ ස්ටේටස් නැහැ. අපි වඩේ ගන්න ආවා ගයිස් වඩේ කනවා දැන් ඉස්සු වඩේනේ අපි කාලේ ඉවරලා ඊළඟට දැන් වැඩක් නැහැ නේ කරන්න ඊළඟට කොටුවට තමයි යන්න දෙන්නේ නේ එහෙනම් ගයිස් අපි වඩේ කාලා කොටුවට ගිහිල්ලා ආයෙ හම්බෙමු ගයිස් අපි යන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න බලන්න ගෝල් ෆේස් එකට ආවිලායි 10ක් තියෙනවා දැන් බලන්න guys waiting on fast ticket මට පහයි කැමරාවට පහයි කැමරාමන්ට පහයි හරි නේ වට එකක් දාන්න ඉස්සෙල්ලා guys අය පළවෙනි කොයින් එක දාන්න යන්නේ මොකද්ද කියන්න තියෙන්නේ guys දැන් ඔය 7 වෙනි වතාව විතර ඇවිල්ලා ගියේ අපි තව එකක් දාමු ඊළඟ ලාස්ට් chance මේ ඉක්මනින් එම් කරලා ඉක්මනින් බටන් එක ඔබනවා බලන්න ඉක්මනින් එම් කරලා බොයි දැන් එන්න ඕනේ දැන් ආවේ නැත්තම් වැඩක් නැහැ අදෝ ඇයි බංගේ තව දෙකයි තියෙන්නේ ටිකක් දාපන් ඌ අතාරිනවා
දැන් වීදුරුව කුඩු කරන්නේ මෝ දැන් ගලලා ගන්නයි. ඉක්මනින් දැම්ම දැම් මේ මං අවසාන එක දෙනවා මං දැම්ම ගමන් ඔයා බටන් එක ඔබලා ගන්න වරෙන් අඩේ අයියෝ ඕන් දැන් දැම්ම ගමන් හරි එබුවා ෂේ ඊළඟට දාන්න හොඳට මල පැනලා ඉන්නේ මල පැනලා ඉන්නේ නැත්නම් අන්තිම දාන සාසි දෙක මේ ඕකේ සීන් එක තියෙන්නේ දැම්ම ගමන් ගහන්න ඕන බා දැම්ම ගමන් ගහුනේ අන්තිම කාසිය හරි අන්තිම කාසිය හරි ඉක්මනින් එබු දැන් එන්න වින් කරා අවසාන කාසියෙන් ගත්තා අපේ ගොල්ලා කන්ග්‍රැචුලේෂන් දැක්කද දැම්ම ගමන් ගහන්න ඕන සීන් එක තියෙන්නේ කන්ග්‍රැචුලේෂන් අත කන්ග්‍රැචුලේෂන් ගයිස් ගත්තා ගයිස් අවසාන කාසියෙන් ගත්තා ටෙඩියේ අටහතරයි යා ආයි සුපිරි හොඳයි අවසාන කාසියෙන් ගත්ත එක අම්මා අර ඒ පිටින්නේ කියලාම කරන්න බෑ හොඳ පොඩි රාසක් කියන්නම් මේ කොහොමද ගයිස් මේ දැන් කොළඹින් යන්න හදන්නේ මම මේ නැක්ක දැන් ඇඹිලි පිටිය කොළඹ බස් එක පැල්මඩුල්ලෙන් බැලලා ඊට පස්සේ යනවා මේ බලංගොඩ යන බස් එක නැගලා බලංගොඩට ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා එන්ජොයි කරා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා මයික් එක වැටෙනවා සෝරි ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා බැනගෙන හරි කමන්නේ කමෙන්ට් එකක් දාන්න මේ එහෙනම් thanks for watching thank you මෙච්චරලා බැලුවට එලකිරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සෙට් කරමු ආදරයි bye